වීඩියෝ එක ඇවිල්ලා මේ දැන් අපේ ලංකාවේ අක්කලා නංගිලා කොල්ලෝ කෙල්ලෝ මචන්ලා උඹට තමයි වීඩියෝ එක ඇවිල්ලා මොකද ඔය මේ රොමේනියා බල්ගේරියා ඒ කියන්නේ පොඩ්ඩක් ඈතින් ඉන්න කට්ටියට තමයි මේ වීඩියෝ එක අනිතුම් ඵලයන්ලා මචන් බලන්න එපා. මොකද මේ කට්ටිය ඇවිල්ලා මොකක් කට්ටිය මගෙන් ඇවිල්ලා 500ක් කියලා ඇවිල්ලා මට මැසේජ් කරනවා ඇවිල්ලා මට කමෙන්ට් කරනවා ආදරේ. මොකද මට මිනිහට වෙලාවක් නැහැ. සිරාවටම වෙලාවක් නැහැ. ඇවිල්ලා මේ රිප්ලයි කරන්න වීඩියෝ එකක් දාන්න මචන් සමා වෙන්න ඕනේ. ඉස්සෙල්ලාම ඔයාලට TRC තිබ්බම TRC එකෙන් ඇවිල්ලා දැන් ඔයාලට TRC එකේ ඇවිල්ලා ෆින්ගර්ප්‍රින්ට් තියලානේ TRC එකේ ඔයාලට හම්බෙන්නේ. එතකොට ඔයාලට normally වෙලා ෆ්ලයි කරගෙන travel කරලා ඉන්න පුළුවන්. ඒ TRC අරගෙන මේ රටට ආවම ඔයගලන්ට රිෆියුජි ගන්න ඒ TRC එකේ තියෙන කාල සීමාවක් තියෙනව නේද? ඒතර රිෆියුජි ගන්න බෑ මේ යුරෝපා මේ ෆ්‍රාන්ස් වල බෑ. මට දන්නේ නැහැ ඉතාලි වෙන රටවල දන්නේ නැහැ. මං ඉන්න රට මේ දන්නවා. එතකොට ඔයගලන් ඉස්සෙල්ලාම ඔයගලන් එන්න විසිට් එක ඇවිල්ලා බලන්න. මැච් එක ගන්න පුළුවන් කියලා. දැන් මගේ කතාව ආන්න නැති කට්ටියක් ඉන්නව නේද? ඔයගලන්ටත් මේ කතාවක් කියන්න පුළුවන් කියලා. ඔයගලනුත් මේට එන්න. කාටවත් හින්න එපා කියන්නේ ඔක්කොම හොඳින් ඉන්න ඕන දිනු වෙන්න ඕන. මට නම් ඕනේ ඒක තමයි. ඔයාලත් එන්න ඇවිල්ලා සල්ලි අරගෙන එන්න. ඉතින් ඒ ඇවිල්ලා විත්ඩ්‍රෝ කරලා ඉතින් රොමේනියාවේ ඉඳන් විත්ඩ්‍රෝ කරලා බල්ගේරියාවේ ඉඳන් විත්ඩ්‍රෝ කරලා එලා මේට එනවා දැන්. මැච් එක ගන්න පුළුවන් මොකක් හරි ගොඩ යන්න. පුළුවන් මචන්ලා පුළුවන්. අබේ ආපු ගමන් ඇවිල්ලා ජොබ් නෑ මේ. ආපු ගමන් ජොබ් දෙන්නේ නෑ මේ. හරිද? භාෂාව ප්‍රශ්නයක් තියෙනවා ඉංග්‍රීසි ඇවිල්ලා වැඩක් නෑ මේ ඇවිල්ලා. හරිද? ගණන් ගන්න නෑ. එතකොට ඔයගොල්ලෝ මොකද දන්නවද කරන්න ඕනේ ඉස්සෙල්ලාම? සල්ලි අරගෙන එන්න ඕනේ. දැන් අවුරුද්දකට වැඩ නැතුව මං හිටියම් ඒ රටේ මොකද කරන්න පුළුවන් කියලා සල්ලි අරගෙන එන්න. රිෆියුජි ජොබ් එක කරන්න. නැත්නම් ආපු ගමන් ජොබ් දෙන්නේ නැහැ මම. ලක්කයක් තමයි. ලක්කේ ගන්න තමයි ජොබ් එකක් හම්බෙන්නේ. හරිද? මම මේක ඇවිල්ලා මම ඉරිසියාවට කියනෝ නෙමෙයි මේක තමයි සත්‍ය කතාව. ඇවිල්ලා අසරණ වෙන්න ඒවා පස්සේ මේකත් නැහැ ඒකත් නැති වෙනවා. මොකද මේ ආවම ඇවිල්ලා දැන් මාසයක් හිටියා කියමුකෝ. ඒතකොට අර රොමේනියාවේ වැඩ කරත් සල්ලි හම්බෙනවනේ. ඒතකොට ඒ සල්ලිත් නැති වෙනවා. කල්පනා කරලා ඇවිල්ලා මැච් එකක් ගන්න මට කමෙන්ට් කරපු කට්ටියට ඇවිල්ලා මේකද කියන්නේ ඇවිල්ලා ඉස්සෙල්ලාම ඇවිල්ලා එන්න ඇවිල්ලා රට බලන්න නෑදෑයෝ කවුරු හරි ඉන්නවනම් අවුලක් නෑ මොකක් හරි ගේමක් ගන්න පුළුවන් උන්ට කණ්ඩ බොණ්ඩ දෙනවා නම් ඉන්න තැනක් දෙනවා නම් කණ්ඩ බොණ්ඩ ඉන්න තැන තමයි මේ ප්‍රශ්නේ තේරෙනවද ඒක තියෙන කට්ටිය ඇවිල්ලා ඒගොල්ලන්ගේ රෙකමෙන්ඩේෂන් එකට මම රෙකමෙන්ඩ් කරන්නේ මොකද ආපු ගමන් රිෆියුජි එක ඇවිල්ලා ගන්න බෑ මචංලා ඒක තමයි මගේ මම දන්න විදිහට මම කියන්නේ මගේ මතය ඒක තමයි ආපු ගමන් රිෆියුජි ගන්න බෑ මොකද TRC තියාගත්ත මිනිස්සුන්ට රිෆියුජි ගන්න බෑ මේ